මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ පැයක විතර මලක වීඩියෝ එකක් අරගෙන ඒක කොහොමද සවුන්ඩ් ට්‍රැක් එකක් දාලා ඒ වීඩියෝ එක එඩිට් කරගෙන මේ YouTube එකට දාන්න කියලා. පළවෙනියටම ඉන්ෂොට් එක ඕපන් කරන්න, වීඩියෝ කියන එක ටච් කරන්න. ඊට පස්සේ නිව් කියන එක දෙන්න. මෙතන බ්ලැන්ක් කියන එක ටච් කරන්න. ඊට පස්සේ හරි ලකුණ දෙන්න. ඊට පස්සේ මේක පැයක් විතර බ්ලැන්ක් එක ඇද ගන්න ඉස්සරහට. අපේ වීඩියෝ එක තියෙන දිග ප්‍රමාණයටම මේක ඇද ගන්නවා. තව විනාඩි 6යි මේක මේ පොඩි කරගන්න. මැදට ඇවිල්ලා පොඩි කරගත්තාන් පස්සේ මේක ඉක්මනට අදින්න පුළුවන්. දැක්කනේ? අර වේගෙන් යනවා. අර හිමීට නෙමෙයි වෙලාව වේගෙන් ඇදෙනවා මේ තීරුව. 40යි 50යි. හරි පැයයි. හරි. දැන් කරන්න තියෙන්නේ පිප් යන්න. මෙතන අපි හිතමු මේක දැන් මලක වීඩියෝ එකක්. දැන් මං ගාව මලක වීඩියෝ එකක් නැති හින්දා මම මේ වීඩියෝ තියෙන වීඩියෝ එක ඇඩ් කරගත්තා. ඊට පස්සේ ක්ලිප් එකෙන් ගිහිල්ලා ඇඩ් කරගත්තා. මෙන්න මෙතන වොලියුම් එක තියෙනවා. වොලියුම් එකෙන් වොලියුම් අඩු කරන්න. වීඩියෝ ක්ලිප් එකේ තියෙන වොලියුම් එක අයින් කරා මේක ෆුල් ස්ක්‍රීන් දාගන්න. ඊට පස්සේ හරි ලකුණ ටච් කරන්න. මෙතන මේ මෙන්න මේ කළු පාට තීරුවේ මේ ප්‍රමාණය වට ප්‍රමාණය මෙන්න මේක තමයි දෙන්න ඕන. 16යි 9 නෙවෙයි මේ 9යි 16 නෙවෙයි 16යි 9ට දෙන්න ඕන. හරිද? ඒ කියන්නේ දිග වීඩියෝ අප්ලෝඩ් කරද්දී YouTube එකට මෙන්න මේ විදිහට තමයි අප්ලෝඩ් කරන්නේ. ඊට පස්සේ අපි මේකට ඔඩියෝ එකක් ඇඩ් කරගන්න. මෙන්න මෙතන ඔඩියෝ කියන එක ටච් කරන්න. මෙන්න මෙතන ඔඩියෝ කියන එක ටච් කරන්න. අපි ගාව තියෙන මං ගාව තියෙන වැස්ස වහින සද්ද ඇහෙන ඔඩියෝ එක. ඒක ටච් කරලා ලකුණු ටච් කරන්න. වීඩියෝ එක තමයි එන්නේ. බලමු අවසාන කොහමද කියලා. අවසානයේ පොඩ්ඩක් හිමීට තමයි මේක මේ සද්ද නැවතුනේ. අපි ඒකින්ද ඒක මෙන්න මෙහෙම පොඩ්ඩක් ඉස්සරහට ඇද ගන්න. මොකද එක දිගට මේ සවුන්ඩ් එක ඇහෙන එක අර කැඩෙන්නේ නැතුව ඇහෙන්න ඕන හින්දා මෙහෙම ඇඩ් කරගන්නවා. අපි දැන් බලමු මෙතන කොහොමද මේ ඇහෙන්නේ අපිට මෙතන ජොයින්ට් වෙන තැන කියලා. මම කරේ දැන් මේක කොපි මේකේ කොටසක් ආයි ඩුප්ලිකේට් කරලා මේ ඉස්සරහට ගත්ත එකේ චුට්ටක් අඩු කරා. ඒකේ හිස් තැනක් තිබුණා. දැන් මෙතන මේ ජොයින්ට් එක ප්ලේ කරද්දි ජොයින්ට් මේ කෑලි දෙක එකට සෙට් වෙන තැන ප්ලේ කරද්දි එකම විදිහට තමයි සවුන්ඩ් එක ඇහෙන්නේ. අර දෙකට කැඩලා ඇහෙන්නේ. ඊට පස්සේ ඔන්න ආයෙ අපි මේක සම්පූර්ණයෙන්ම ඩුප්ලිකේට් කරගෙන යනවා. මෙන්න මෙහෙම ඩුප්ලිකේට් කරන්න. මේ ඩුප්ලිකේට් කියන මෙතන අයිකන් එක ඔබන්න. එතකොට අපිට අවශ්‍ය විනාඩි ගාන සම්පූර්ණ වෙනකම් ඉස්සරහට යන්න. දැන් විනාඩි 40 මෙන්න මෙතන තියෙනවා. බලන්න පුළුවන් විනාඩි 50ක් පිටලා තියෙන්නේ. ඉස්සරහටම බලන්න. හරි. දැන් අපි පැයේ වීඩියෝ එකට මෙතන තමයි පැය සම්පූර්ණ වෙන්නේ. ඒකින්ද අපි මෙතන ඕකේ කරා හරි ලකුණ දීලා මෙතන අපිට පැය ඇතිනේ. පැයට වැඩිය මෙතනින් කැපුවා මේක ඩිලීට් කරා. දැන් අපි එක්ස්පෝර්ට් දෙන්න ඕනේ. එක්ස්පෝර්ට් එක ටච් කරන්න. ඊට පස්සේ මේ 10යි 80 කියන එක 1080 කියන එක 720 දෙන්න. මෙතන FPS කියන එක 25 දෙන්න. 25. දැන් එක්ස්පෝර්ට් දෙන්න. එක්ස්පෝර්ට් දීලා ඉවරුනන් පස්සේ ඊළඟට අපි YouTube එකට යනවා. දැන් YouTube එකට යන්න. දැන් ලකුණු ටච් කරන්න. අර සුපුරුදු විදිහටම දැන් අපි හිතන්නකො අපේ පැයේ වීඩියෝ එක මේ තියෙන්නේ කියලා. මේක ටච් කරා. අයි කොහොමද? ඉතින් ඔයගොල්ලෝ මේ වෙලාවේ පරිස්සමෙන් ඇති කියලා මම හිතනවා. ඊට පස්සේ next දෙන්න. මෙතනට ටයිටල් එකක් ඇඩ් කරන්න. මෙතන ෂෙඩියුල් එක දෙන්න අපි කවදටද අපි අප්ලෝඩ් වෙන්න ඕන දාන්න කියලා. දාලා ඊට පස්සේ මෙතනින් අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කියන එක ටච් කරාන් පස්සේ මෙතන අප්ලෝඩ්